ලංකා යුද හමුදා ඉතිහාසයේම මේ ආකාරයට අපි කවදාවත් නොකඩවා සතුරාට මුහුණ දීලා සටන් කළා නැහැ. සමහර ක්‍රියාන්විත තිබිලා තියෙනවා. අවුරුදු 2-3 ඇදිච්චා. නමුත් මේහා සමාන ප්‍රතිඵල ලබාගෙන නැහැ. මේහා සමානව අවුරුද්දේ දවස් 365ම අපි සටන් කළා නැහැ. දවසේ පැය 24ම සටන් කළා නැහැ. මමත් යුද බිමේ හැම මට්ටමකම ඉඳලා තියෙනවා. ඊටාම සාර්ථක ලෙස සියලු දෙනාම මවිතයට පත්වන ආකාරයට රටවැසියා රටේ ඉන්න ද්‍රෝහීන් අතලොස්සක් කර වැඩි ප්‍රමාණයක් රටට ආදරේ සියලු දෙනාම අපි කරන සේවය අගයන තරමට කැපීමකින් අපි සතුරා ඉදිරියට ගිහිල්ලා සතුරාට පහර දීලා අපි මේ යුද්ධය ජයග්‍රහණය කර අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාවෙත් යම්කිසි ජීවිතේ පරදුවට කියලා සටන් කරනවා. සමහර අයට වෙඩි වදිනවා ඇති මේ දැනුත් මම කතා කරන මොහොතේ සමහර අයගේ අතපය නැති වෙනවා ඇති. එවැනි කැපීමක් කරලා අපි මේ යුද්ධය ඉදිරියට ගෙනල්ලා සතුරා 80%කින් මට නිර්භීතව කියන්න පුළුවන් 80%කින් අපි දැන් ත්‍රස්තවාදියා විනාශ කරලා තියෙනවා. ත්‍රස්තවාදී ග්‍රහණයේ තිබුණ ප්‍රදේශ අපි 80%කින් අල්ලාගෙන තියෙනවා. හැමදාම පුරුසාරම් දෙන ත්‍රස්තවාදී නායකයා කියලා තිබුණා කිල්නොච්චි අල්ලා ගැනීම ජනාධිපතිතුමාගේ දවල් හීනයක් කියලා. ඒක දවල් හීනයක් නෙවෙයි. දැන් අපිට ඒක දවල් සටනක් වෙලා. දැන් අපි සටන් කරනවා මේ වෙලාවේ කිල්නොච්චිය ඉදිරියේ දවල් කාලේ. දවල් පවණක් නෙවෙයි රාත්‍රී කාලේ. ඉතින් එවැනි නිවට පුරසාරම් දෙඩුවට හමුදාව ලැබපු ජයග්‍රහණ අවතක්සේරු කරන්න බෑ. අපි 12000ක ත්‍රස්තවාදී ප්‍රමාණයක් යුද හමුදාව පමණක් විනාශ කරලා තියෙනවා. මරලා තියෙනවා මේ කාලය ඇතුළත. 12000ක් ජීවිතක්ෂරපත් වුණා කියන්නේ තව අඩු ගානේ 7-8000ක් තුවාල වෙලා අබ්බඝාතය වෙලා යුද භූමියෙන් අයින් වෙලා ඇති. මේ කෙටි කාලයකදී ත්‍රස්තවාදියා මේ යුද්ධය අතහැරලා පරාජය පිළි අරගෙන පලා යන වග මම දන්නවා.